වල දායකත්වයෙන් දරන තුන ඒ පූජා වන්දිසෙල කියන අනුකූල දායකත්වයෙන් මේ ඉන්නවා කරනවා. පෙරළානේ පූජාව ස්ථානයේ ලබා ගන්න දැන් එනම් පූජාවන් අපට කරන්න හේවිසි වාදනය කරනවා. ඉතින් අපි මේ මොහොතේ අද මේ උතුම් මහා අටවිසි බුද්ධ පූජාව සාර්ථක කර ගැනීම සඳහා ලංකාවේ ඉඳලා එංගලන්තයේ වැඩකට වදාළ සදා වන්දනීය පූජනීය කොළඹ බෞද්ධ මාවතී අතුල දර්ශන ජාත්‍යන්තර අතුල දර්ශන බෞද්ධ විහාරයේ කොළඹ චන්ද්‍රිකා මාවතේ ශ්‍රී ඥානාලංකාර දීක්ෂිතන් මධ්‍යස්ථානය එවැගේම කොළඹ පහ තිරුවල්පන ශ්‍රී ධර්මාශ්‍රම විහාරස්ථානය අම්පාර දලකන්ද ශ්‍රී සම්බෝධි විහාරය යන සිව් මහා විහාරාධිපති අමරපුර සිරිසත් බ්‍රහ්මස්ස මහානිකායේ අනුනායක දුරංගර ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද මගේ ගුරු දේවෝත්තම නම කියන්නට අවසර පූජ්‍ය ගුරුවරයා අතුල නායක මහත්මයාණන් වහන්සේට දෙපා නැමද නමස්කාර කරලා ආරාධනා කර සිටිනවා. පොල්තේ මහේ පළවෙනි පහන් වැටිය දරවලා මෙවර 2013 කටින මහා පූජෝත්සවය ඒකාලෝකන ආරාධනා කර සිටිනවා. මෙවර වාක් සමග අපේ විහාරස්ථානයේ ආරාධනා මහරගම ධර්මායතන භික්ෂු මධ්‍යස්ථාන වාසී බාලගම පඤ්ඤාසාර අපේ පඬිත හාමුදුරන් වහන්සේට පහන් වැටියක් ගන්නලා මේ පින්කමට ප්‍රශස්තියක් ලබා දෙන කෙළවර වහන්සේ පහුගිය කාල සීමාව තුළ සක්සප පූජාවන් දෙකක් මේ ස්ථානයේ සිදු කරන්නට යෙදුණා. ඒ වගේම මේ මොහොතේ අපි ආරාධනා කර සිටිනවා පොල්තේ පහන් දැල්වීම සඳහා මෙවර 2013 වසරේ මාස 12ක ඉස්සෙල්ලා අපට වස් ආරාධනා කරලා මේ වස් පින්කම් වල ප්‍රධාන දායකත්වයේ දරමින් අපිට අම්මා කෙනෙක් වගේ කෑම බීම ටික ආහාර ටික දාන ටික ඒ වගේ අඩුපාඩුකම් සියල්ලක් හොයලා බලන කටයුතු කරපු වෛද්‍ය නිශානි බයිරාමෝයි නෝනා මහත්මියට ඒ වගේම එතුමිය ප්‍රධානව මේ දායකයන්ට මේ මාස තුන පුරාවට මේ කටින පින්කම් සාර්ථක කරගන්නට බෙහෙවින් අපට උපස්ථාන කරනවා. ඒ වගේම මේ වෙලාවේ ආරාධනා කර සිටිනවා රාජ්‍ය රණසිංහ මහත්මයා මහේකලා මාගේ පියාණන් වහන්සේට නිමල් ප්‍රේමචන්ද නිමල් මහත්මයාට මේ මොහොතේ ආරාධනා කර සිටිනවා පොල්තේ මහත් දල්වන්න පැමිණෙන්න කියලා. ඒ වගේම
බණ්ඩාර රැකටපුර මහත්මයාට ඒ වගේම අපේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය බණ්ඩාර වන්නතු මහත්මයාට එතුමා නැති නිසා දහම් පාසල නියෝජනය කරමින් නිර්මා ධර්මවර්ධන මහත්මියට ආරාධනා කරනවා. ඒ වගේම මේ කටයුතු සාර්ථක කිරීමෙහිලා මේ මාස තුන පුරාවට මේ ඉස්කෝලේ පූජාවන් සිදු කරන අපට බොහොම දුෂ්කර දෙයක්. වඩුමුතු හැමදාම හිට ආගෙන ඕන ආගෙන ඕන. ඒ කටයුත්තට මේ මාස තුන පුරාවට අපිට හැම පූජාවකම සහභාගී ලොකු ශක්තියක් වුණා. සීවලී සම්පත් දීපිට මහත්මයාට ආරාධනා සිටිනවා. ඒ වගේම අයිලාංගී සමරකෝන් නෝනා මහත්මියට, ඒ වගේම චන්ද්‍රගුප්ත මහත්මයාට, ඒ වගේම අපි ආරාධනා කර සිටියා සූර්යා සමරවීර නීතිඥ වෙනවිට එතුමිය පැමිණ සිටිනවා ඉදිරියට එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම විහාරස්ථානයේ මේ කටයුතු වලදී අපට ලොකු ශක්තියක් පවතින කටයුතු සංවිධානය කිරීමේ ශක්තියක් පවතින මහේෂ් කෝකිලා මහත්මියට, ඒ වගේම අපේ චානක සමරකෝන් මහත්මයාට ආරාධනා කර සිටිනවා. ඒ වගේම මේ කාලය තුළදී අපිට විහාරස්ථානයේ බොහොම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ සැලකෙන කවුලක් තමයි රාජීත් රත්නසිරි මහත්මයා. එතුමාට ආරාධනා කර සිටිනවා වහන් රැඩියක් දාලවන්න. ඒ වගේම ප්‍රදීප වලිකානගේ මහත්මයාට, ඒ වගේම ලංකාවේ අපේ නායක හඳුන් බොහොම සහෝදරත්වයෙන් ඉන්න මහත්මයෙක් ලාල් පෙරේරා මහත්මයා මේ පින්කමට පැමිණලා තිබෙන තුමාට ආරාධනා කර සිටිනවා පහන් රැඩියක් දාලවන්න. ඒ වගේම විමුත් ජයවීර මහත්මයාට මේ මොහොතේ ආරාධනා කර සිටිනවා පහන් රැඩියක් දාලවන්න ඉදිරියට පැමිණෙන්න කියලා. ඒ වගේම දිශා නායක මහත්මයාට ආරාධනා කර සිටිනවා පහන් රැඩියක් දාලවන්න කියලා. අපේ පාසලේ වෙබ්සයිට් ඒ වගේම සිද්ධ ප්‍රචාරණ කටයුතු සිදු කරන මහත්මයෙක්. ඒ වගේම අපි ආරාධනා කර සිටිනවා අසේල පෙරේරා මහත්මයාට, ඒ වගේම නවීර මහත්මයාට ඉදිරියට පැමිණෙන්න කියලා. Sumi Anastan Mahatmana පැමිණෙන ඉදිරියට. ඒ වගේම ලංකාවේ ඉඳලා ජාතික රූපවාහිනියෙන් පැමිණිච්ච ඒ කාර්ය මණ්ඩලයේ මහත්මයෙකුට අපි ආරාධනා කර සිටිනවා පැමිණිලා මහා මෙතිණක් දාලා කියලා. නමස්කාරයට අපි ආරාධනා කර සිටිනවා කවුරු සාදු කාර්යයක් වඩාන්නේ
කවුරු සාදුකිය නැවතුවාලේ සාදු සාදුනගර සාදු නමස්කාරය කියන්නේ Buddham saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Dutiyampi buddham saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Tisarana gamanam sampunnam Panatipata veramani sikkhapadam samadhiyami Adinādāna veramani sikkhapadam samadhiyami Kāmesu micchācārā veramani sikkhapadam samadhiyami Musāvādā veramani sikkhapadam samadhiyami Suramēraya majjapamā dakkhaṇā veramani sikkhapadam samadhiyami Tisaranena saddhin pañcasīlaṃ dhammaṃ sādhukaṃ surakkhitam kattvā Appamādena sampādetha Hitru Atula Dassana Jātyantara Bauddha Vihārādhipati Mage Shishya Rājakiya Pandita Maha Britānija Pradhāna Sanghanāyaka Vanduraba Kassapa Nāyaka Istharitumani එවැගේම එම විහාරවාසී පඤ්ඤාසාර පඬිත් ඉස්තරිතුමනි පින්වත් අපි හැමදෙනාම මේ සෝදානම් වන්නේ මේ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කොටගෙන 2013 වර්ෂයේ තුලදී සිද්ධ කිරීමට බලාපොරොත්තු වන කඨින චීවර මහා පූජා පින්කමට පූර්වගාමීව මේ ආශිර්වාදාත්මක අටවිසි ගිලන්පස සම්මා සම්බුද්ධ පූජාමය පින්කම සිදු කරලා මෙවර කඨින මහා පින්කමෙහි දායකත්වයේ දරන
වෛද්‍ය විසානි මහත්මියට ඒ පෞද්ගලිකයන්ට ආශිර්වාද කරන් අතුලදත්තන ජාත්‍යන්තර බෞද්ධ විහාරයට ලිංගතුව ආදරයෙන් ගෞරවයෙන් එම විහාරස්ථානයේ දියුණුව හදවතින් ප්‍රාර්ථනා කරන සදහවත් ගුණවත් දායකයන්ට ආශිර්වාද කරන්නට මේ උදාර පින්කම තුළින් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාවෙන් අපට මේ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කොටගෙන කළ ගෞරවාන්විත ශාසනික ආරාධනය අපි සතුටින් ආරාධනා පින්වත් අද දවසේ විශේෂයෙන් මේ පින්කම සිද්ධ කිරීම තුළින් මේ සියලු දෙනාට ආශිර්වාද කරන්නට කස්සප මහඳුරු බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ මගේ දෙවි ශිෂ්‍යයා. මේ රටට ඇවිදින් මේ සිදු කරන මෙහෙය දිහා මට පුදුමක් හිතෙනවා. නමුත් උන්වහන්සේ ඒ ඉඳෙද්දී මෙහෙම තමයි. බොහොම කඩිසරයි. උන්වහන්සේත් එක්ක වැඩ කරනකොට අමුතුම ජවයක් කාටවත් ගන්න බැහැ. පෞද්ගලික දවස්වල ඊයේ ඒ ගිය වෙලාවේ උන්වහන්සේ දුවන හැටියට මට දුවන්නත් බෑ. මට දැන් 55 උන්වහන්සේට 33. කොහොමද දුවන්නේ? නාකියෙක් වෙච්චම ඉතින් ගිහිල්ලා තේනවා කොච්චර කඩිසරකම තියනවාද කියලා. උන්වහන්සේගේ මම දැක්ක එක ගුණයක් තමයි යම ආරම්භ කළොත් අවසානයේ තෙක්ම ඒ කටයුත්ත නිමාව දකින්න උන්වහන්සේ බොහොම කැමතියි. බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ පැවතිච්ච වටින ගුණයක් තමයි ප්‍රයත්න භාග්‍ය කියන ගුණය. ප්‍රයත්න භාග්‍ය කියන්නේ උත්සාහය. බුදුහාමුදුරුවෝගේ උත්සාහයේ ලක්ෂණ තුනක් තියෙනවා. එක ආරම්භදා පටන් ගන්නවා. කටින් බතල හිතෙව්වට කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. අතින් බතල හිතෙව්වොත් කණ්ඩ පුළුවන්. බුදුහාමුදුරුවෝ පටන් ගන්නවා. පටන් ගත්ත දවසේම වසවර්ති මාරය ආවා. ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා මේ පදවිය ඔබට අයිති නේ, මේක අයිති මට. වසවර්ති මාරය. එතකොට බුදුහාමුදුරුවන්ට සාක්ෂි දෙන්න කවුරුවත් නැහැ. මාරයට මාර සේනාව හිටියේ. එතනදී බුදුරජාණන් වහන්සේට එක සාක්ෂියක් තිබුණා, හෘද සාක්ෂිය. ඒවා සල්ලි වලට දාන්න බෑ. සල්ලි වලට දෙන්න බෑ. හෘද සාක්ෂියේදී උන්වහන්සේ අදිස්ථානයක් ඇති කරගත්තා. මේ උත්තරීතර පදවිය මට ඡන්දකින් හම්බ වෙච්ච දෙයක් නෙවෙයි. මේ උත්තරීතර පදවිය මට යාළු මිත්‍රෝ දීපු එකක් නෙවෙයි. මේ උත්තරීතර පදවිය පරම්පරාවෙන් උරුම වෙච්ච දෙයක් නෙවෙයි. මේ උත්තරීතර පදවිය පූර්ණේ කරන්න මම මානසික උත්තුංග මානව ධර්ම 10ක් 30 ආකාරයකට පූර්ණේ කරලයි මේ පදවිය ලබා ගන්න. ඒවට කිව්ව දසපාරමිතා. දානං සීලං ච නෙක්ඛම්මං
පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිඨානං මේතු බේකාතිමා දස දානය පරිත්‍යාගය සීලය කායික වාචික සංවර භාවය නෙක්ඛම් අත්හැරීම පඤ්ඤා ඇත්ත ඇති හැටියෙන් දැකීමේ ශක්තිය වීර්යය යම් අරමුණක් ඉලක්කයක් කරා යෑමේ ඇති ඕනකම උවමනා කාන්ති ඉවසීම සත්‍ය තමයිකට එකඟව අවංකව කටයුතු කිරීම අදිෂ්ඨානයේ යම් ඉලක්කයක් අරමුණක් කරා යෑමේ ඇති දෘಢතර හැඟීම මෙත්තා මෛත්‍රිය උපේක්ඛා මධ්‍යස්ථ ස්වභාවය අකම්පිතයි මේ උත්තරීතර මානව ධර්ම 10 පූර්ණේ කරලයි මේ බුදු බව මහා ලබා ගන්න මේ බුදු බව ප්‍රාර්ථනා කරන අවදී